මේගොල්ලෝ රතු පාටට දකින ප්ලැනට් එක අපේ පෘථිවියට දෙවැනියට ආසන්නයෙන්ම පවතින ප්ලැනට් එක. මේ ප්ලැනට් එක වෙන මොකක්වත් නෙමේ the red planet. එහෙමත් නැත්නම් අඟහරු ග්‍රහලෝකය. අඟහරු ග්‍රහලෝකයේ පෘථිවියට වඩා ටිකක් වෙනස්. මේ හේතුව නිසා මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසර තත්ත්වයක් අඟහරු ග්‍රහලෝකයේ මත පවතින්නේ නැහැ. So අපි අද බලමු අඟහරු ග්‍රහලෝකයේ මත මිනිසුන්ට ජීවත් වීමට නොහැකි වීමට තියෙන මේන්ම රීසන්ස් කීපයකුත් ඒ සඳහා අපිට ගන්න පුළුවන් වඩාත්ම ගැළපෙන සොලියුෂන්ස් කීපයකුත්. මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධානම සාධකයක් තමයි ඔක්සිජන් එහෙමත් නැත්නම් මේ බ්‍රීතබල් එයාර් කියලා කියන්නේ. හැබැයි අඟහරු වල වායු ගෝලෙන් 95%ක්ම වගේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේම තියෙන ඔක්සිජන් ප්‍රමාණය percentage එක විදිහට 0.13ක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක්. ඊටත් වඩා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මාස් වල වායුගෝලීය පීඩනය පෘථිවියේ වායුගෝලීය පීඩනයෙන් 100%ක්වත් නැහැ. මේක සරල තේරුම තමයි අඟහරු වල වායුගෝලයේ වායු වැඩි පවතින්නේ නැහැ කියන එක. ඔයාගේ ලංග්ස් වලින් බ්ලඩ් වලට ඔක්සිජන් පරිවහනය වෙන්න පෘථිවියේ තියෙන වායුගෝලීය පීඩනයත් ගොඩක් උදව් වෙනවා. අඟහරු වලදී වායුගෝලීය පීඩනය පෘථිවියට වඩා ගොඩාක් අඩු නිසා අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් තිබුණත් අපිට ගොඩාක් ලොකු එෆර්ට් එකක් දාන්න වෙනවා මේ හුස්ම ගන්න ක්‍රියාවලියට. ඉතින් මේ වගේ දෙයකට අපිට පේන්න තියෙන ගැළපෙනම සොලියුෂන් එක තමයි NASA වගේ කම්පැනිස් වලින් දැනටමත් යූස් කරන ඔක්සිජන් ප්‍රොඩක්ෂන් ප්ලාන්ට්ස් වලින් අඟහරු ග්‍රහලෝකයේ වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පරිවර්තනය කර ගැනීම. ඒ වගේම මේ ඔක්සිජන් අවශ්‍ය කරන පීඩන තත්ත්වයටදී පවත්වා ගැනීම. දෙවැනියට වැදගත්ම දේ තමයි ජලය එහෙමත් නැත්නම් ලික්විඩ් වෝටර් අපි හදාගන්නේ. අඟහරු වල වායුගෝලීය පීඩනය ඉතා අඩුයි කියලා අපි කතා වුණා. ඉතින් මේ හේතුව නිසා අඟහරු වලදී වායුගෝලීයට නිරාවරණය වෙන විදිහට ජලය තියාගන්න අපිට බෑ. මොකද මේ වගේ අඩු පීඩනයකදී ජලය වාෂ්ප වෙලා යනවා. ඒ වගේම අඟහරු වල උෂ්ණත්වය පෘථිවියට වඩා ගොඩාක් අඩුයි. ඇවරේජ් එක විදිහට ඒක සෙල්සියස් අංශක ඍණ 62ක් විතර වෙනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල සෙල්සියස් අංශක ඍණ 120කටත් වඩා අඩු වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රදේශවලදී සමහර විට වෝටර් ෆ්‍රීස් වෙලා අයිස් විදිහට තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් අඟහරු වල අභ්‍යන්තරයේ අයිස් එහෙමත් නැත්නම් ඝන අවස්ථාවේ පවතින ජලය තියෙනවා කියලා අපි හොයාගෙන තියෙනවා. මේ හේතුව නිසා අපිට ඒව යූස් කරලා ජලය හදාගෙන අවශ්‍ය පීඩන තත්ත්වයට අවශ්‍ය උෂ්ණත්වයට පවත්වාගෙන යූස් කරන්න අපිට පුළුවන්. Earth core එකේ liquid form එකෙන් තියෙන iron වගේ materials තියෙනවා. මේවා ions ලෙසයි පවතින්නේ. iron එකක් move වෙද්දී අපි දන්නවා ඒකේ magnetic field එකක් හදනවා කියලා. Earth core එකේ තියෙන මේ ions move වෙද්දී Earth එක වටේට ඉතා විශාල magnetic field එකක් හැදෙනවා. මේ magnetic field එක සූර්යයාගෙන් අපිට එන සමහර harmful radiation block කරලා shield එකක් විදියට ක්‍රියා කරනවා. හැබැයි අවාසනාවකට මාස් වල මේ වගේ magnetic field එකක් නැහැ. මේ නිසා අඟහරු වල මතුපිට පෘෂ්ඨය මතදී මිනිසුන් harmful radiation වලට නිරාවරණය වෙලා cancers ඇති වෙන්නත් ඒ වගේම තවත් ගොඩක් අහිතකර තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. මේ සඳහා දැනට අපිට ගන්න පුළුවන් ගැළපෙනම solution එක තමයි මාස් surface එකේ ඉඳලා සැලකිය යුතු ප්‍රමාණයක් පහළින් radiations වලට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ materials වලින් ආවරණය කරලා civilization එකක් පවත්වාගෙන යන එක. එතකොට මේන් harmful radiations වලින් සමහරක් Martian soil වලින් absorb කරගනි. ඒ වගේම අපි use කරපු materials හින්දා අපිට shield එකකුත් තියෙනවා. පෘථිවියේ ඉඳලා අඟහරු වලට තියෙන average දුර කිලෝමීටර් මිලියන 225ක් පමණ වෙනවා. මේ හේතුව නිසා අඟහරු වලට යන මේ journey එක long journey එකක් වෙනවා. ඒ වගේම අඟහරු වලදීත් අපිට ආහාර සොයා ගැනීමට හැකියාවක් හම්බෙන්නේ නැහැ. මේ නිසා අපිට ආහාර හදන්න වෙනවා. හැබැයි අඟහරු වල භූමියේ ඒ කියන්නේ මාර්ෂන් ඩර්ට් වල ශාක වලට harmful වෙන්න පුළුවන් සංඝටක ගොඩක් පවතිනවා. ඒ නිසා අපිට වෙනවා මුල් කාලයේදී අපි දන්න ටෙක්නික්ස් යූස් කරලා මාර්ෂන් ඩර්ට් එක යූස් කරන්නේ නැතුව ප්ලාන්ට්ස් හදාගන්න. පැරලලි මේ මාර්ෂන් ඩර්ට් එකේ තියෙන අහිතකර සංඝටක වෙන් කරන ක්‍රියාවලියකත් නිරත වෙන්න. මේ මූලික ගැටලු වලට අමතරව මාස් වල තියෙන extreme cold එක මාස් වල gravity එක earth gravity එකෙන් percentage එක විදිහට 38ක් වගේ අඩු වගේ එක පැවතීම නිතරම ඇති වෙන දූවිලි කුණාටු වගේ තවත් ගොඩක් ගැටලුත් මාස් වල තියෙනවා. ඔයගොල්ලෝ මේ වගේ interesting videos බලන්න කැමති නම් subscribe කරන්න අපේ channel එක next video එකකින් නැවත හමුවෙමු.